අද අපි කියලා දෙන්න යන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරය ගැන. විස්ථාපන කාල ප්‍රස්ථාරයක y අක්ෂය ඔස්සේ විස්ථාපනයක් x අක්ෂය ඔස්සේ කාලෙත් තමයි නිරූපණය කරන්නේ. මොකක් හරි ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ ප්‍රස්ථාරයේ යම්කිසි ලක්ෂයකට ස්පර්ශයක් ඇන්දාම එම ස්පර්ශකයට x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණයේ tan නගේ. ඒක තමයි අනුක්‍රමණය. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ විස්ථාපන වෙනස බෙදීම කාලයට. එතකොට ds කියලාත් මෙතන කාලයේ dt කියලා අරගෙන s බෙදීම dt සමානයි tan α කියලා ගන්නවා. එතනම tan α කියන්නේ අනුක්‍රමණය. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ප්‍රවේගය තමයි නිරූපණය වෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රස්ථාරය බැලුව මේක x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණයක් නැහැ. එතන බිඳුවයි. එම නිසා මේකේ tan කෝණය අගේ බිඳුවයි. tan α බිඳුවයි. ඒ කියන්නේ අනුක්‍රමණයේ බිඳුවයි. ඒ කියන්නේ ප්‍රවේගයේ බිඳුවයි. ප්‍රවේගයේ බිඳුව කියන්නේ වස්තුව නිශ්චලයි. එතකොට මෙහෙම x අක්ෂයට සමාන්තර රේඛාවක් තිබ්බොත් ඒකේ තේරුම තමයි වස්තුව නිශ්චලයි කියන එක. විස්ථාපන කාල ප්‍රස්ථාරයක මෙන්න මේ වගේ හැඩයක් තිබ්බොත් එම කෝණය α β කියලා අපි ගත්තොත් අපිට බැලුමට පේනවා α කෝණයේ අගය β කෝණයකට වඩා විශාලයි. β සුළු කෝණ නිසා tan α අනිවාර්යෙන් tan β ට වඩා විශාලයි. α තියෙන තැන ප්‍රවේගය β තියෙන තැන ප්‍රවේගයට වඩා පැහැදිලිවම වැඩි. කියන්නේ කාලය සමග ප්‍රවේගයේ අඩුවීමක් සිදු වෙලා තියෙනවා. ඒක පැහැදිලි මන්දනය. එතන ගත්තොත් මේ ගැමා මේක ඇල්ෆා. එතකොට අපි x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය tan නගේ තමයි ගන්න ඕනේ. එතකොට ඇල්ෆා ගැමා කියන්නේ x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයක් නෙමෙයි. එතකොට ධන දිශාව සමග සාධන කෝණය තමයි මෙතන 180 ඍණ ගැමා ඇල්ෆා ගාව 180 ඍණ ඇල්ෆා. මොකද අපි ගන්න ඕනේ x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයේ වාමාවර්ත සාධන කෝණය tan නගේ තමයි අපි ගන්න ඕනේ. හොඳින් මතක තබා ගන්න වාමාවර්ත සාධන කෝණය. ඒක තමයි අනුක්‍රමණය කියන්නේ. 180 ඍණ ගැමා පැහැදිලිව මහා කෝණ 180 ඍණ ඇල්ෆා මහා කෝණයක්. ඒක පැහැදිලි 180 ඍණ ඇල්ෆා ඍණ tan ඇල්ෆා කියලා ලියන්න පුළුවන්. මොකද වෘත්තපාද දැනුමෙන් tan 180 ඍණ ඇල්ෆා ඍණ tan ඇල්ෆා මොකද 90ත් 180ත් අතරදී tan කෝණ ඍණයි. ලාගයන් ඍණයි. ඍණ ගැමා ඍණ tan ගැමා කියලා ලියන්න පුළුවන්. මෙතන එතකොට ගැමා වලට වඩා ඇල්ෆා විශාලයි. ඒ කියන්නේ tan alpha tan gamma වලට වඩා විශාලයි. alpha හා gamma කියන්නේ සුළු කෝණ නිසා. මම ඔයාලට මේක ගන්න සරල ක්‍රමයක් කියලා දෙන්නම්. මේ ටික හරියටම ඉගෙනුවට පස්සේ එතකොට tan gamma tan alpha වලට වඩා කුඩයි. ඍණ tan alpha ඍණ tan gamma වලට වඩා කුඩයි. tan alpha 3යි කිව්වොත් tan gamma 1යි කිව්වොත් ලකුණෙන් ගුණ කරපුවාම ඍණ 1 විශාලයි නේ ඍණ 3ට වඩා. අන්න ඒ වගේ දෙයක් තමයි උතන වෙන්නේ. අපිට ඍණ tan alpha වෙනකොට tan 180 ඍණ alpha ලියන්න පුළුවන්. මොකද උඩින් බලලා ඍණ tan gamma වෙනකොට tan 180 ඍණ gamma ලියන්න පුළුවන්. අපි alpha තියෙන තැන ලක්ෂය c කියලාත් gamma තියෙන තැන ලක්ෂය d කියලාත් ගමුකෝ. tan 180 ඍණ alpha කියන්නේ c ගේ අනුක්‍රමණය. මේ x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව සාධන කෝණයේ tan නගේ අනුක්‍රමණය කියන්නේ c අනුක්‍රමණය කුඩයි d අනුක්‍රමණයට වඩා. ඒක පැහැදිලි නේද? c අනුක්‍රමණය d අනුක්‍රමණයට වඩා කුඩයි තමයි ප්‍රවේගය තමයි නිරූපණය කරන්නේ. c ප්‍රවේගය d ප්‍රවේගයට වඩා කුඩයි. ප්‍රවේගය d ප්‍රවේගයට වඩා කුඩයි කියන්නේ ප්‍රස්ථාරය ගත්තොත් කාලය සමග ප්‍රවේගය අඩුවීමක් තමයි කියන්නේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මන්දනයක්. ධන දිශාවට මන්දනයක්, ඍණ දිශාවට ත්වරණයක්. වගේ ප්‍රස්ථාරයක් ගත්තොත් ඒක හැදෙන හැටි අපි බලමු. මේ වගේ ප්‍රස්ථාරයක මම උඩ කෝණය ඇල්ෆා කියලාත් යට කෝණය බීටා කියලාත් ගන්නවා. උඩ ලක්ෂය a කියලාත් යට එකේ ලක්ෂය b කියලාත් ගන්නවා. මෙතන ඇල්ෆා හා බීටා පැහැදිලිව අපිට පේනවා මේවා මහා කෝණ කියලා. මහා කෝණ 190ට වඩා වැඩි 180ට වඩා අඩු.
ඇල්ෆා කුඩයි බීටා වලට වඩා. මෙතන ඇල්ෆා හා බීටා මහා කෝණ පැහැදිලිව පේනවා. අපි උදාහරණයක් විදිහට ඇල්ෆා 110 බීටා 130 කියලා ගමු. අපි උතර පහසුවෙන් මට පැහැදිලි කරන්න tan 110 අපිට ලියන්න පුළුවන් tan 180 ඍණ 70 කියලා. එතකොට දෙවෙනි වෘත්තපාදයේ තමයි අයිති වෙන්නේ 110. එතකොට ඒක ඍණ වෙනවා. ඍණ tan 70 කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට අපිට tan 130 කියන්නේ බීටාගේ අගය අපිට tan 130 කියලා හිතුවොත් අපි උදාහරණයක් ගන්න tan 180 ඍණ 50 කියලා ලියන්න පුළුවන්. එතකොට ඒක ඍණ tan 50 කියලා තමයි එන්නේ. ඍණ tan 50 කියලා ආපුවම අපිට පැහැදිලිවම කියන්න පුළුවන් tan 70 විශාලයි tan 50ට වඩා. ඒක පැහැදිලිවම කියන්න මොකද tan 0.90 වැඩි වෙනවා. tan 0.0යි tan 90 අනන්තයක් කියන්නද අනන්ත කිව්වට වැරද්දක් නැහැ. ඒකට අනන්තය කියන මේ වඩා වැදගත් වෙන්නේ ඒක විශාලකයක් අර්ථ නොදැක්කේ. එතකොට අපිට මෙතන කියන්න පුළුවන් ඍණ tan 70 ඍණ tan 50ට උඩයි. ඒක මම කලින් පැහැදිලි කරා. එහෙම වෙන්න පුළුවන් විදිහේ ඍණ ලකුණ ගිහුවාම මාරු කරන්න පුළුවන්. අපි 70 කියන්නේ tan 110. මේ tan 110. ඒ කියන්නේ tan alpha. ඍණ tan 50 කියන්නේ tan 130. tan 130 කියන්නේ tan beta. tan alpha කුඩයි tan beta වලට වඩා. එතකොට එතන තමයි බීටා කෝණේ තියෙන්නේ බීතන. එතකොට මට ලියන්න පුළුවන් tan alpha tan beta වලට වඩා කුඩා නිසා ප්‍රවේගය b ප්‍රවේගයට වඩා අඩුයි. එතකොට කාලය සමග ප්‍රවේගය වැඩි වීමක් සිදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක ත්වරණයක්. ධන දිශාවට ත්වරණයක්. අපිට ඍණ දිශාවට මන්දනයක් කියලා කියන්නත් පුළුවන්. මොකද ධන දිශාවට ත්වරණයක් කියන්නේ ඍණ දිශාවට මන්දනයක්. ඒක වැදගත් වෙන වෙලාවක් තියෙනවා. එතකොට අපි මේ ප්‍රස්ථාරයේ දිහා බැලුවොත් ඇත්තටම මේ ප්‍රස්ථාරයේ මෙතන කෝණය අපි ගමු ඇල්ෆා කියලා. මෙතන කෝණය අපි ගමු බීටා කියලා. එතකොට ඇල්ෆා කෝණය බීටා කෝණයට වඩා විශාලයි. බීටා සුළු කෝණ ඒක පැහැදිලි පේනවා. ඒකට tan බීටා වලට වඩා tan alpha විශාලයි. tan බීටා තියෙන තැන A කියලාත් alpha තියෙන තැන B කියලාත් ගමු. එතකොට B හි ප්‍රවේගය අනුක්‍රමණය tan alpha විශාලයි tan බීටා වලට වඩා හින්දා B අනුක්‍රමණය A අනුක්‍රමණයට වඩා වැඩි. ඒ කියන්නේ ප්‍රවේගය B හි ප්‍රවේගයට වඩා කුඩයි. එතකොට කාලය සමග ප්‍රවේගය වැඩි වීමක් සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ ත්වරණයක්. දැන් සාරාංශයක් ගමු. මෙහෙම x අක්ෂයට සමාන්තරව තිබ්බොත් ඒක නිශ්චලයි ඇත්තටම. එතකොට x අක්ෂයේ ධන දිශාව සමග වාමාවර්තව කෝණයක් සාදන්න. මේ වගේ කර්ව් එක ආවත් අපිට මන්දනයක් කියන්න පුළුවන්. ඒක ධන දිශාවට මන්දනයක්, ඍණ දිශාවට ත්වරණයක්. දිශාව වැදගත්. මේක ත්වරණයක්. ධන දිශාවට ත්වරණයක්, ඍණ දිශාවට මන්දනයක්. ඊට ප්‍රස්ථාරය මෙන්න මේ වගේ ආවත් අපිට මේක ධන දිශාවට මන්දනයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඍණ දිශාවට ත්වරණයක්. ඍණ දිශාව කියන එක ධන දිශාව අපි සලකන දිශාව නම් ඊට ප්‍රතිවිරුද්ධ දිශාව තමයි ඍණ දිශාව. ක්‍රමණයක උපරිම සහ අවම ස්ථානවල ප්‍රවේගය ශූන්‍යයි. මොකද ඒවා x අක්ෂයේ ධන දිශාව සමග tan කෝණයක් සාදන්නේ නැහැ. මොකද ස්පර්ශකය x අක්ෂයට සමාන්තරයි කෝණයක් සාදන්නේ නැද ප්‍රවේගය ශූන්‍යයි. ඒක වැදගත්. මොකද විස්ථාපන කාල ප්‍රස්ථාරවල උපරිමයන් හා අවමයන් වලදී ප්‍රවේගය ශූන්‍යයි.